ඊට පස්සේ මේ ලාච්චුවේ තියෙන්නේ කේක් ඩෙකොරේට් කරන්න අවශ්‍ය කරන දේවල්. මම එකින් එක පෙන්නන්නම්. මේවා ඔක්කොම ස්පැටියුලාස් ස්මූතර්ස් අර මේක උඩින් අයිසින් ගාලා මෙහෙම පැතලි කරන්න තියෙන මේක. ඊට අමතරව මේවා ඔක්කොම ස්පැටියුලාස්. මම තව එකක් දෙකක් ගන්න තියෙනවා. මේ ඔක්කොම ස්පැටියුලාස්. ඊට පස්සේ මේවා කේක් කපන්න කේක් ගන්න තියෙන ඒවා තුනක් තියෙනවා. ඊට අමතරව මේකත් ස්පැටියුලා එකක් අර කේක් හදද්දී ඕන කරන. මෙතන තියෙන්නේ මේ ඔක්කොම ටික මල් හදන්න ඕන කරන ඒවා. මේ තියෙන්නේ පෙන්නන්නක් මේ මල් හදන්න ඕන කරන ඒවා. මේ ඔක්කොම මල් හදන්න ඕන කරන ඒවා තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මල් හදන්න ඕන කරන ඒවා. ඊට අමතරව මේ තියෙන්නේ බ්‍රෂස්. මේ ඔක්කොම බ්‍රෂස් කේක් හදන්න ඕන කරන මේ දැන් අලුතෙන් අපි ෆොන්ඩන්ට් ටික පේන්ට් කරනවානේ චිත්‍ර ඇඳලා එතකොට ඒ පේන්ට් කරන්න ඕන කරන බ්‍රෂස් ඊට පස්සේ ස්ටෙන්සිල්ස් පේන්ට් කරන්න ඕන කරන බ්‍රෂස් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ මෙතන තියෙන්නේ මල් හදන්න ඕන කරන මල් කටර්ස් එක එක මල් පෙති විවිධ හැඩින් කපා ගන්න ඕන. මේක නම් මේ කොළ කපන්න තියෙන කට එක. අනිත් ඒවත් කොළ හදන්න මල් හදන්න. මේවා මේක ලෙවල් එකක් කේක් එක හැම තැනම එක හා සමානව පැතලියට තියෙනවද කියලා බලන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ළඟ ටේප් එකක් තියෙනවා කේක් වල උස මැන ගන්න අවශ්‍ය විදිහට. මේවත් ওই ෆොන්ඩන්ට් වලට ඕන කරනවා. මේක නම් මේ මල් හදන්න ඕන කරන එකක්. මේක යට මේක ගහලා මේ මෙතන මේකෙන් මල් හදන්න ඕන කරන එක මෙහෙම මල හදන්න තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන්නේ කප් කේක්ස් වලට ඕන කරන පේපර් කප්ස්, ෆොයිල් කප්ස් උයි. මේවා මේ සිලිකන් කප්ස්. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේවත් මේ මල් මේ දැන් ගම් පේස්ට් වලින් මල හදලා මේ මල මේ කුඩින් තියලා මේ ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒක මල හදන්න ඕන කරන්නේ. මේක කොළය ලොකු කොළයක් හදන්න. ලොකුනේ පොඩි කොළයක් හදනවා. මේක ඇතුළට ගම් පේස්ට් එක දාලා මෙහෙම තද කරන්න තියෙන්නේ. එතකොට කොළේ හැඩය මෙන්න මේ විදිහට එනවා. මේක රෝස මල් පෙති. රෝස මල් හදන්න තමයි මේක තියෙන්නේ. මේකෙත් මේ විදිහට